ආයුබෝවන් උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝක වටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉරානයට සැලකිය යුතු මට්ටම්වලට යුරේනියම් පොහොසත් කළ හැකි බව බුද්ධ්‍යංශ නිගමනය කළහොත් නියත වශයෙන්ම නැවත ඉරානයට පහර දෙන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින්. ලබන සතියේ ද්විපාර්ශ්වික සාකච්ඡා නැවත ආරම්භ වන බව ඔහු කළ නිවේදනයෙන් පසු මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයක් බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. එමෙන්ම ඉරානයට සම්බාධක සහන සැලසීම පිළිබඳව සියලු කටයුතුද ඔහු අතහැර දමා ඇති බව ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් ඉරානයට එල්ල කළ ප්‍රහාරය වසර 15ක සැලසුමක ප්‍රතිඵලයක් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රහාරයෙන් ඉරානයට දැවැන්ත අලාභයක් සිදු වුණත් ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය එසේ නොවූ බවට වාර්තා කළ බවයි. කෙසේ වෙතත් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සඳහන් කළේ ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරය අවතක්සේරු කරන බවයි. විවිධ රටවලට සිදු වූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා ඇමරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට දවල් මන්දිරය නිර්දේශ කර තිබෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ මෙලෙස අරමුදල් නතර කිරීමට පියවරගෙන ඇති වැඩසටහන් වලට අදාළ රටවල් වලට ශ්‍රී ලංකාව, ඉරාකය, සිරියාව සහ රුසියාවද ඇතුළත් බවයි. අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළඹෙන ජූලි මාස පළමුවෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. සැකකරු ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝගය ලබා දී තිබෙනවා. මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් නඩුවකට අදාළව සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා. ඊයේ දිනේ අත්අඩංගුවට ගැනුණු දීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු උපසභාපති උපාලි ලියනගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජ ලක්මාලි ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ මේ බව සඳහන් කර තිබෙනවා. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකාර උපසභාපති උපාලි ලියනගේ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීරැප 3ක් මත මුදා හැරීමට නියම කළ අතර ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක්ද පනවනු ලැබුවා. උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝක වටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.